ඉතින් මිනිහට දැන් පුරුදු වෙලා තිබුණේ බොහොම ඉතින් උදේ පාන්දරේම සීනුවට අවදි වෙලා කරන කලට පව් මීරිය මීසේ විවිධ කලට දුක් දැඩි වේ ගිනිසේ කියන ඒ අදහස මහින්දානන්ද කියන චරිතය. හරි ආයුබෝවන්. අදත් සුපුරුදු පරිදි අලුත්ම වීඩියෝ එකක් අරගෙන කාලනීය සිදුවීමක් එක්ක ඔබත් සමග මේ ටිකක් දොඩමළු වෙන්න අවස්ථාවක් උදා කරගත්තා. ඉතින් අද විශේෂයෙන් අපි මතක් කරන්න යන්නේ මහින්දානන්ද අලුත්ගමගේ අපේ හිටපු අමාත්‍යවරයාට මේ දීපු සිරදඬුවම සම්බන්ධයෙන්. ඉතින් මේ සම්බන්ධයෙන් ඉදිරිපත් කරන සීල අදහස් මතවාදයන් මගේ පෞද්ගලික අදහස් අනුව මම මේක කරන්නේ. ඉතින් මිනිහට දැන් පුරුදු වෙලා තිබුණේ බොහොම සුඛෝභෝගී බොහොම සැහැල්ලු සරල ජන ජීවිතයක්. ඉතින් මිනිහා හොඳට කාලා බීලා ඇඳලා හිටපු කෙනෙක්. ඉතින් එවැනි කෙනෙකුට මේ වගේ සිරදඬුවමක් හම්බුනන් පස්සේ අපි බලමු කොහොමද මිනිහා මේක හුරු වෙන්නේ කියලා. ඉතින් ඇත්තටම උදේ පාන්දර 5ට විතර පෝලිං කියනකොට ඕන දුවගෙන හැමෝම පෝලිමට එනවා. පෝලිමේ ඉතින් අර වෙන්ද ගෙදර තියෙන වගේ සැප පහසු කාමර නෙවෙයි තියෙන්නේ. ඉතින් වොෂ්රූම් නැහැ. මේක ඉතින් සාමාන්‍ය හැම සිරකරුවෙකුටම අදාළ වෙන ආකාරයේ මේ වැසිකිලි තමයි තියෙන්නේ. ඉතින් මේ වැසිකිලියේ වුණත් Tamanට ඕන විදියට සූපහසු විදියට ගිහිල්ලා වාඩි වෙලා ඒ කටයුතු කරන්න බෑ. ඒකට පොලිමේ රැඳිලා ඉන්න වෙනවා. කවදක්වත් ඉතින් මේ පොලිමක රැඳිලා ඉඳලා මේ දේවල් කරපු නැති මහින්දානන්දට ඉතින් ලැබිලා තියෙන ජීවිතය පිළිබඳව ඉතින් ඇත්තටම ඔහුට නොසිතූ දෙයක් තමයි සිද්ධ වෙලා තියෙන්නේ. ඔහු කවදාක හීනෙන්වත් හිතන්නේ නැතුව ඇති මෙවැනි තත්ත්වයක් ඇති වෙයි කියලා. අනිත් අතට ඉතින් ඒ අය බොහොම හවස් යාමේ අඩියක් කුඩියක් ගහලා Taman දන්න කියන ක්ලබ් එකකට ගිහිල්ලා මේ Taman බොහොම සෙල්ලක්කාර ජීවිතයක් ගත කරලා මහ ජනතාවගේ මුදලින් සැප විඳපු උදවිය. ඉතින් මෙහෙම උදවියට මේ බන්ධනාගාරය තුල ලැබෙන පහසුකම් එක ගත්තාම ඉතින් ඒගොල්ලන්ට ටිකක් විතර මේ හොරට හැදිච්ච නිකන් කාලා බීලා හැදිච්ච ශරීර කූඩුව පොඩ්ඩක් මෙල්ල කරගන්න අමාරු බවක් තමයි තියෙන්නේ. ඉතින් උදේ පාන්දරේම සීනුවට අවදි වෙලා වැසිකිළියට වතුර බාල්දි උස්සගෙන දුවලා එතන පොලිමේ ඉඳලා ඉතින් ඒ කටයුතු නිවාවුණන් පස්සේ ආපහු කෑම පොලිමට ගිහිල්ලා බෙල පිඟානත් අරගෙන කෑම පොලිමේ ඉඳලා කෑම ටික ලැබුණාම ඒකත් අහුරක් දෙකක් කාලා බෙලෙක් ටින් එකෙන් වතුර ටිකකුත් බීලා එහෙම තමයි ජීවිතේ ගෙවෙන්නේ. හැබැයි මේගොල්ලොන්ගේ ජීවිත හැදිලා තුනේ එහෙම නෙමෙයි. උදේ පාන්දර ඊටාම හොඳ පෝෂ්‍යදායක ඉරිවිදුරක් පටන් අරගෙන ඊට පස්සේ ව්‍යායාම මැෂින් එකේ පොඩ්ඩක් ව්‍යායාම එහෙම කරලා ඊට පස්සේ මේසේ ගාවට ඇවිල්ලා වාඩි වෙලා තමන්ගේ පාක්ෂිකයන්ට තමන්ගේ හිතවතුන්ට බොහොම කොක්කන්ලා සිනාසෙමින් කතා බහ කරලා ඒ වගේම තමන්ගේ පෞද්ගලික අපොයින්ට්මන්ට් දාගෙන තියෙනවා නම් ඒවට අනුව කටයුතු කරනට ඒවට සූදානම් වෙලා ඉතින් එහෙම ජීවිතයක් ගත කරපු මහින්දානන්දට උදේ පාන්දර මිදුල අතුගානකේ ඉඳලා දරපලන තත්ත්වයේ දක්වා කුළු ගෙඩියක් අරගෙන ගල් කඩන තරම දක්වා ආපු ගමන් මග බොහොම අපූර්වයි. මේ රටේ මිනිස්සු තේරුම් ගන්න ඕන කාරණය තමයි ඇත්තටම මේ අය මෙච්චර කාලයක් මේ සැප වින්දේ මේ මිනිස්සුන්ගේ තියෙන නොදැනුවත්කම නිසා. මිනිස්සුන්ගේ තියෙන නොදැනුවත්කමයි මිනිස්සුන්ව රැවටීමට පහසු වීම නිසා තමයි මේ වගේ සැප වින්දේ. දැන් අද මහින්දානන්දට එදා කරපු පව් වල නැත්නම් එදා කරපු දේවල් වල පව් ගෙවන්න සිද්ධ වෙලා තියෙනවා. අපි අර කතාවටත් කියනවා කරන කලට පව් මීරිය මීසේ විඳින කලට දුක් දැඩි වේ ගිනිසේ කියලා. පව් කරනකොට බොහොම මිහිරි බොහොම රසයි. එතකොට මේ අය මේ ජනතා මුදල් Tamanට ඕන විදිහට බොහොම තමන්ගේ හිතුවක්කාරකමට පාවිච්චි කරලා මේ අය තමන් සූපහසු ජීවිත ගත කරද්දී මේ රටේ මොනතරම් ජනතාව දුක් විඳද එදා වෙල හොයාගන්න නැතුව උදේට කහට කෝප්පයක් බීලා වැඩට යන කුලී කම්කරුවා දවසම වැඩ කරලා රුපියල් 2000 2500ක් හොයාගෙන ගෙදරට ඇවිල්ලා මේ පුංචි දරුවොත් එක්ක බත් වේලක්
පරිප්පු ටිකක් එක්ක බත් ටිකක් කන්න මොනතරම් මහන්සියක් ගන්නවද? මිනිස්සු කැපකිරීමක් කරනවද? ඒ දරුවන්ට මාළු කෑල්ලක් එක මස් කෑල්ලක් එක බත් ටිකක් දෙන්න කොච්චර අමාරුද සාමාන්‍ය මිනිසුන්ට. හැබැයි මේ රටේ පාලකයෝ මේ සාමාන්‍ය මිනිසුන්ගේ ජීවිත උගසර තියලා ඔවුන් හිඟමට ඇදලා දාලා මොකද කරලා තියෙන්නේ? ඒගොල්ලොන්ගේ මඩිය තර කරගෙන ඒගොල්ලෝගේ පෞල් වර්ධනය කරගෙන ඒගොල්ලෝ සැප විඳලා තියෙනවා. ඉතින් එක පැත්තකින් බැලුවාම මේක දෛවයේ සරණමක් නෙවෙයි. මේක තමයි ලෝක ස්වභාවය. මේක තමයි මිනිස්සු අපේක්ෂා කරපු දේ. වරදක් කළොත් දඬුවමක් හිමි වෙන්න ඕන. අද මහරජා වුණත් කලකම් පළදේ කියන්නේ ඔන්න මේ කාරණේට. අනිත් එක තව කාරණයක් තමයි මහින්දානන්ද කියන චරිතය. මහින්දානන්ද කියන චරිතය දුමින්ද දිසානායකගේ නෝනව අරගෙන පැනලා ගියේ දුමින්ද දිසානායකගේ නෝනට රාජයෝගයක් තියනවා කියලා. පුදුමේ කියන්නේ දුමින්ද දිසානායකගේ නෝනව අරන් ආපු මහින්දානන්දත් අද හිරගෙදර රාජයෝගය නිසා දුමින්ද දිසානායකත් අද හිරගෙදර. මෙන්න මේක තමයි දෛවයේ සරදම. මෙන්න මේක තමයි ලෝක ස්වභාවය. ලෝකේ ස්වභාව දහමට අවනත නොවන කිසිවක් නැහැ. අන්නේ පාඩම අද මහින්දානන්ද අත්විඳිනවා. මහින්දානන්දට මේ ලැබුණු දඬුවම් පිළිබඳව අපේ පෞද්ගලික සතුටක් නැහැ. නමුත් මිනිස්සෙක් වුණාම මිනිහෙක් වුණාම මිනිස්සු අනේකා පිළිබඳවත් අනික් සමාජය පිළිබඳවත් ධාර්මිකව හිතන්න පටන් ඕන. අපි මහින්දානන්ද මේ හිරගෙදරට යොමු වීම පිළිබඳව නැත්නම් හිරේ වැටීම පිළිබඳව මිනිහට මේ අත්වෙච්ච ඉරණම පිළිබඳව අපිට සතුටක් නෙවෙයි තියෙන්නේ. අපි විශ්වාස කරනවා මේ දඬුවම දැකලා මේ දඬුවම පාඩමට අරගෙන අනිත් අය වෙනත් අය මේක සමාජ ජීවත් වෙද්දී යහපත් විදිහට ජීවත් වෙන්න උත්සාහ ගනී කියලා. ඒ වගේම තමයි අපි මහින්දානන්දට කියනවා මහින්දානන්ද ඔයා ඔය දුක් විඳින්නේ ඔයා කරපු වරදට මිසක් වෙන මොකටවත් නෙමෙයි. ඔබ හොරා කෑවා, ඔබ වංචා කළා, ඔබ මහජන මුදල් නාස්ති කළා, ඔබ මහජන මුදලින් සැප වින්දා. මේ රටේ අනේක වාරයක් දුක් විඳින මිනිස්සු භාණ්ඩාගාරයට බදු මුදල් වශයෙන් එවපු මුදල් තමයි ඔබතුමා ඇතුළු ඔය රාජපක්ෂ නැඩය මේ රටේ පාලනය කරපු ඒ අය ඒවා අයථා විදිහට පාවිච්චි කළේ. එතකොට ඒක නිසා මතක තියාගන්න ඕන රාජ්‍ය දේපල හරියට සාංගික වස්තුවක් වගේ. මෙන්න මේ සාංගික වස්තුව තමන්ගේ සුඛ විහරණය සඳහා අයථා විදිහට පාවිච්චි කරා නම් ඒ අය නැවත උපදින්න ඕන බල්ලෝ කපුට වෙලා. ඉතින් ඒක තමයි සාමාන්‍ය ආගමේ අපේ විශ්වාසය මිනිසුන්ගේ. ඒක නිසා මෙන්න මේ ජනතා මුදල් කාබාසිනිය කරපු එකට මෙලොවදීම ඔබට ලැබෙන දඬුවම තමයි මේ සිරගත වීම. වසර 20ක් සිරගත වෙලා ඔබ ආයෙනකොට ඔබට අවුරුදු 80 පැනලා. ඒතර අවුරුදු 80 පැනලා ඔබ මෙහෙට ආවොත් ඒක එහෙමයි. නැත්තම් සිරගෙදරි මලත් ඒත් එහෙමයි. හැබැයි එක කාරණයක් මතකයි. කළකම් පළදේ කියන කාරණේ. ඒ වගේම තමයි කරන කලට පව් මීරිය මීසේ විඳින කලට දුක් දැඩි වේ ගිනිසේ කියන ඒ අදහස ඔබ ඒක තහවුරු කරනවා ඔබ මේ දඬුවමත් එක්ක. ඉතින් මතක තියාගන්න ඕන මහින්දානන්ද පිළිබඳව අපි මේ ඉදිරිපත් කරන අදහස ඒ මතය නැවත ප්‍රකාශ කරනවා අපේ පෞද්ගලික අදහස පෞද්ගලික මතය. හැබැයි මහින්දානන්දගේ දඬුවම තව එක අවස්ථාවක් මහින්දානන්දට තියෙනවා. අපි ඒකත් මතක් කරන්න ඕන. තව එක අවස්ථාවක් තියෙනවා. ඒ මොකද්ද? ත්‍රිපුද්ගල විනිසුරු මණ්ඩලයකින් විභාගයට ලක් වෙච්ච නඩුවක ඒ නඩුවෙන් ලැබෙන තීන්දුව අභියෝගයට ලක් කරන්න පුළුවන් තව එක අවස්ථාවක් ලැබෙනවා. අපි විශ්වාස කරනවා මේ අවස්ථාව මහින්දානන්ද පාවිච්චි කළත් මේ රටේ රටවැසියන්ගේ නාමයෙන් මේ රටේ අහිංසක මිනිසුන්ගේ නාමයෙන් ඒ තීන්දුවත් මහින්දානන්දට ආපස්සට එන්නෙම ඔය තීන්දුවම තමයි කියලා. මොකද එහෙම වෙන්න හේතුව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දීපු තීන්දුවක් ගොඩක් වෙලාවට වෙනස් වෙලා එන්නේ බොහොම කලාතුරකින්. ඒ නිසා මහින්දානන්දට කියනවා දැන් ලෑස්ති වෙන්න, දැන් ජම්පරය ඇඳ ගන්න, දැන් උදේ පාන්දරින් අවදි වෙන්න, වෙනද උදේ පාන්දරින් අවදි වෙලා ඔබ ක්‍රියා කළ විදිහ නෙමෙයි ඔබට තියෙන්නේ. දැන් ඔබ ක්‍රියාත්මක වෙන්න ඕන බන්ධනාගාරයේ නිලධාරීන්ගේ නියමයන්ට අනුව. බන්ධනාගාරයේ නිලධාරීන්ටත් කියන්නේ උස් පහත්කම් නොතකා සාමාන්‍ය සිරකරුවෙක් විදිහට සලකලා මහින්දානන්දට සියලු කටයුතු කරන්න අවස්ථාව සලසලා දෙන්න ඕන. අපි අවදියෙන් ඉන්නවා බන්ධනාගාර නිලධාරීන් මොහු සම්බන්ධව දක්වන
ක්‍රියාකලාපය කොයි වගේද කියලා. සාමාන්‍ය සිරකරුවෙක් සිරගෙදරට ගියන් පස්සේ ඒ සිරකරුව අත්විඳින සියලු වදමන්දනයන් සියල්ල ඒ සීමාකාරී පරිසරය තුළ මහින්දානන්දට හිමි වෙන්න ඕන. මහින්දානන්ද හැබැයි හෙට දවසේ බන්ධනාගාර රෝහල් ගත වෙන්න හිතන් ඉන්නවනම් මහින්දානන්දට අපි මතක් කරලා කියනවා හිටපු ඇමතුමෝ බන්ධනාගාර රෝහලට යන්න හිතන්නවත් එපා. මොකද මහින්දානන්ද බන්ධනාගාර රෝහල් ගත වුණාන් පස්සේ ඒ රෝහලෙන් ලැබෙන්නේ කෙහෙලිය රඹුක් කරගෙන අබු බාලබේ. කෙහෙලිය රඹුක් කරලා තමන්ගේ අබු බාලබේ ප්‍රතික්ෂේප කරලා සිංගප්පූරුවෙන් ආනයනය කරු බෙහෙත් පාවිච්චි කරන්න කියලා කියනකොට මහින්දානන්ද ගිහිල්ලා බන්ධනාගාර රෝහලේ ගත වුණොත් නැත්නම් බන්ධනාගාර රෝහල් ගත වෙලා ඒ බෙහෙත් ගන්න ලෑස්ති වුණොත් අන්න කෙහෙලිය මෙහෙට ගෙන ආපු බාල බෙහෙත් ඔබටත් බොන්න සිද්ධ වෙනවා. එහෙනම් මතක තියාගන්න ඕනේ මේ රටේ සාමාන්‍ය ජනතාවට බාල බෙහෙත් පොලා ඒ මිනිසුන්ගේ ජීවිත විනාශ මුඛයට අද දාපු කෙහෙලියටත් කෙහෙලියගේ බෙහෙත් දීලා මහින්දානන්දටත් එකම ඉරණම අදාත් වෙලා තියෙන්නේ. අද දෙන්නම එකම බෝට්ටුවේ ගැලවීමක් නැහැ. සෝබාදහම නඩුව අහනකොට සාක්ෂි සෝබාදහම නඩුව අහන්න ගත්තන් පස්සේ ඒ නඩුවට නීතිඥයෝ ඉදිරිපත් වෙන්නේ නැහැ. සියලු සාක්ෂි සපයන්නේ සෝබාදහමයි. අන්නේ ඉරණම තමයි අද මහින්දානන්දට වෙලා තියෙන්නේ. බොහොම ස්තුතියි. අලුත් වීඩියෝකින් නැවත හමු වෙමු. එතෙක් සේසත් TV channel එක subscribe කරන්න. අපේ කියන මේ අදහස් පිළිබඳ ඔබේ මතයන් ඉදිරිපත් කරන්න. like දාන්න කියලා ඉල්ලමින් අපි අදට ඔබෙන් සමු ගන්නවා. බොහොම ස්තුතියි. මම ගාමිණී මහකුමා.